right. ප්‍රියන්ත පතිරාජ. හරිද ප්‍රියන්ත සර් අපේ සිංහල කරන සර්. ඉතින් ප්‍රියන්ත සර් කියන්නේත් මම ගොඩාක් ගරු කරන චරිතයක්. ප්‍රියන්ත සර් මට ගොඩාක් උදව් කරලා තියෙනවා ටියුෂන් එකේ උඩට එනකොට. ප්‍රියන්ත සර් මට පන්ති කතා කරන්න chance දීලා තියෙනවා ළමයින්ට. මම හිතනවා ඒ වාස්සේ සවංකවම මට ඒ කරපු වැඩවලින් මට ළමයින්ට පණිවිඩයක් දෙන්න පවා ඒ දවස්වල පුළුවන් වෙන්න ඇති. මොකද මේ මගේ පන්තියේ ගොඩාක් ළමයි හිටියේ නැහැ. සර්ගේ පන්තියේ ඒ දවස්වල ගොඩාක් ළමයි හිටියා. ඒ දවස්වල දැනුත් එහෙමයි පටන් ගන්නකොට ඒ කියන්නේ අපිට ළමයි හිටියේ නැහැ නේ ඇත්තටම උදව් කරා. ඊට පස්සේ මේ පොතේත් සමහර තැන්වල සෝදුපත් බලනකොට ප්‍රියන්ත සර් තමයි ඒ ටික බලලා කරලා දුන්නේ. සිංහල භාෂාව සම්බන්ධයෙන් මේක ලැන්ග්වේජ් එකක් විදිහට ගත්තාම සර්ගේ දැනුම ඇත්තටම හොඳ තැනක තියෙනවා. කියන්නේ මමත් ගොඩක් දේවල් සර්ගෙන් අහලා ඉගෙන ගන්නවා. ප්‍රියන්ත සර් සාමාන්‍යයෙන් මානුෂීය චරිතයක් විදිහට තමයි මම දකින්නේ. ගොඩක් තැන්වල ප්‍රශ්නයක් වුණත් මානුෂීය විසඳන්න උත්සාහ කරනවා. ඒක මම දැකලා තියෙන සර්ගේ ක්වොලිටි එකක්. ඉතින් එතකොට ඒක හොඳ දෙයක් නිසා ඒ වගේම ප්‍රියන්ත සර්ට මම ගරු කරන නිසා සහ මම සර්ගෙන් ඉගෙනගෙන නැහැ. හැබැයි සිංහල භාෂාවේ මම දන්නේ නැති ගොඩක් තැන් සර්ගෙන් මම අහලා දැනගෙන තියෙනවා. ඒ වගේම ළමයින්ටත් සර් ලස්සනට උගන්වනවා. මම ඒක මට ඇහිලා තියෙනවා සර් උගන්වන හැටි. ඒ වගේම තමයි තාමත් මේ වැඩේ ඇස්සේ ඉන්නවා. හොඳ රීඩ් එකක් තියාගෙන වැඩේ ඇස්සේ ඉන්නවා. තාමත් සර් මේ තමගේ ක්වොලිෆිකේෂන්ස් එහෙම අප් කරගෙන ඒ වගේ ලෙවල් අප් වෙවි ඉස්සරහට යන ගම ලියන කියන වැඩ ඇස්සේ එහෙම ඉන්නවා සර්. ඉතින් ඒ නිසා මම හිතනවා අද දවසේ සර්රොත් මේ වැඩේ ඇස්සේ ඉන්න ඕනි කෙනෙක් කියලා මේ මගේ කවි පොත තියෙන දවසේ සර් තමයි මේ කවි පොතේ අකුරු අඩුපාඩු ටික අක්ෂර වින්‍යාසය ඒ වගේ දේවල් ටික බැලුවේ මේ කියන්නේ සෝදුපත් බල වැඩේ ප්‍රූෆ් රීඩින් කොටස සර් නිසා තමයි මට ගොඩ දාගන්න පුළුවන් වුණේ මේ වැඩේ එක කතා කරොත් එහෙම කවියක් හරි කතා කරන්න පුළුවන් එහෙම දැන් හැම මිනිස්සෙක් එක්කම කවියක් ෂෙයා කරගන්න බෑ සමහර අයට මම මෙහෙම කවියක් ලිව්වා කියලා කිව්වම එහෙමද කියලා එනවා මගේ ඉතරින් දන්න බැරි නිසා හරි ෂෝක්නේ නියමයි කියලා ඉන්නවා සර් එක්ක එහෙම නෑ කතා කරන්න දේවල් තියෙනවා ගොඩක් සාහිත්‍යයේ ඉතින් මට වඩා ගොඩාක් තියෙන මිනිස්සෙක් සර් ඒ නිසා මම සර් තෝරගත්තා අද දවසේදී මේ වැඩේට